මාටින් තමන්ගේ නෝනත් එක්ක එකට නිදා ගන්නවා එක ඇඳක. මාටින්ගේ කලිසම ගැලවිලා. අපි සිද්ධිය දිහා බලන විදිහේ වැරද්ද තියෙනවා. කිසිම වී කරලකට ඇල කියා නැත තවම. එක පාරට මහාට මෙහාට ඇඹරෙන්න ගිහිල්ලා එක පාට ගැලවිලා බිම වැටෙනවා. බොහෝ කාන්තාවන්ගේ විශ්වාසවන්ත බව රඳා පවතින්නේ ජීවිතේ විඳින්න, විඳවන දේවල් වලින් අයින් වෙන්න අවශ්‍ය පසුබිම් හදාගන්න. කාන්තා දින ඇති තරම් ප්‍රමාණයක් ඔබ පහු කරලා ඇවිල්ලා ඇති. ඉතින් මේ සැරේ කාන්තා දිනේට දෙන්න ලස්සන තෑග්ගක් අද දවසේ මේ විනාඩි කිහිපය ඇතුලේ ඔබේ දෝතේ තියන්න මම කැමති, මම බොහොම ආස කරන කවියක් එක්ක බද්ධ කරගන්නට හිතුවා. මීළඟ මේ විත කවි පොතේ රුවන් බන්දුජීව මහත්තයා හරි ලස්සන කවියක් කියනවා. ඒ කවිය ඇතුලේ තියෙන සමහර කාරණා ටික අපි බොහොම පැහැදිලිව අද දවසේ එළියට අරගමු. මේකේ තියෙනවා ඇල හොඳින් හැඳ පැලඳ ඇවිද යයි කුඹුරු මැද වැව අරෙහි නිදි නැතිව මේ ඇඳුම් මහපු බව කිසිම වී කරලකට ඇල කියා නැත තවම. මේ ඇතුලේ මහ පුදුම ලස්සන කතාවක් කියනවා. බොහෝ කාන්තාවන්ගේ ආදරේ, බොහෝ කාන්තාවන්ගේ ආරක්ෂාව, බොහෝ කාන්තාවන්ගේ විශ්වාසවන්ත බව රඳා පවතින්නේ තමන්ගේ ආදරවන්තයා මත, තමන්ගේ ස්වාමි පුරුෂයා මත. මෙතන මම මේ කවිය ඇතුලේ ලස්සන වාක්‍යයක් දකිනවා. වැව අරෙහි නිදි නැතිව මේ ඇඳුම් මහපු බව කිසිම වී කරලකට ඇල කියා නැත තවම. ආදරණීය කාන්තාවකට ඒ ආරක්ෂාව නැතුව ගියපු දවසට තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අගේ දැනෙන්න පටන් ගන්නේම, තමන්ගේ ආදරවන්තයාගේ අගේ දැනෙන්න පටන් ගන්නේම කාන්තාව තනි වෙච්ච දවසකට. ඉතින් මේ බොහෝ තාත්තලා තමන් විඳපු දුක, තමන් විඳින දුක දරුවන්ට බිරිඳට කියන්නේ නැති තාත්තලා අති බහුතරයක් ඉන්නවා. හැබැයි තමන්ගෙන් ජීවත් වෙන ඕනෑතරම් ස්වාමි පුරුෂයොත් මේ ලෝකයේ ඇතුලේ ඉන්නවා. ඔබ වීර කාන්තාවක් තමන්ගේ ස්වාමි පුරුෂයවවත් ඔබ ජීවත් කරවනම නම් ඔබ මහ වීර කාන්තාවක්. අවුරුදු ගාණක් තිස්සේ ඔබ කාන්තා දින සමරන්නේ ඇති. විවිධ තේමා යටතේ, විවිධ ප්‍රස්තුතයන් යටතේ මේ කාන්තා දින සමරනවා ඇති. හැබැයි 365 දවසක එක දවසක් කාන්තාවකට වෙන් කිරීම මම හිතන විදිහට නම් ඒක ප්‍රමාණවත් නෑ. දවස් 364ක් දුක් විඳින කාන්තාවට 365 වෙනි දවසේ බොහෝ වෙලාවට ඒ සැහැල්ලුව හම්බෙන්නේ නැතුව ඒ දවසත් බොහෝ වෙලාවට ඇය ගෙවන්නේ පීඩාවක් එක්ක. ඉතින් ඒ පීඩාවට හේතු වෙච්ච කාරණා බහුතරයක් ඇති. අද දවසේ එක හේතුවක් අපි කතා කරමු. ඇමරිකාවේ මනෝවෛද්‍ය විශේෂඥවරයෙක් ඉන්නවා. ඔහු නමින් ආරොන් ටී බෙක්. ආරොන් ටී බෙක් එක වෙලාවක කියනවා සිද්ධිවල නෙවෙයි වැරද්ද තියෙන්නේ, අපි සිද්ධිය දිහා බලන විදිහේ වැරද්ද තියෙන්නේ කියලා. බොහෝ ගෙවල් ඇතුලේ ගිනි ඇවිලෙන්න, බොහෝ ගෙවල් ඇතුලේ ප්‍රශ්න උඩුදුවන්න ප්‍රධාන කාරණාවක් තමයි සිද්ධිය වැරද්දට එහා පැත්තට ගියපු සිද්ධිය දිහා අපි බලන විදිහේ වැරදි තියෙන එක. ඉතින් ඒ සිද්ධිය දිහා බලන විදිහේ වැරදි අපි නිවැරදි කරගන්න නම් අද දවසේ මේ වීඩියෝව ඉස්සරහා විනාඩි කිහිපෙදී ඔයා බලාගෙන යද්දී ඔයාට තේරෙයි ඔයා අතින් කොච්චර සිද්ධිවල සිද්ධියේ වැරද්දක් නැතුව සිද්ධිය දිහා බලන විදිහේ වැරද්දත් එක්ක මොනතරම් ප්‍රශ්න කන්දකට ඔයා මුණ දුන්නද කියලා. ඉතින් අපි බලමු අද දවසේ මේ කතාව පුංචි කතන්දරයකින්, පුංචි කතාවකින් පැහැදිලි කරගන්න. මම ඔහුට මාටින් කියන්න. මාටින් තමන්ගේ නෝනත් එක්ක එකට නිදා ගන්නවා එක ඇඳක. ඇඳේ නිදාගෙන ඉවර වෙලා උදේ පාන්දර මාටින් නැගිටිනවා. ඒක සාමාන්‍යයෙන් මාටින් උදේ පාන්දරට නැගිටින එක පුරුද්දක්. මාටින් වැඩ කරන වැඩපළට යන්න ඉස්සරලා මාටින්ගේ අතුරු ව්‍යාපාරයක් තියෙනවා. අතුරු ව්‍යාපාරේ පටන් ගන්නේ ඉස්සරලම කිරියල දෙන්න දෙන්නෙක් ඉන්නවා. කිරියල දෙනගෙන් කිරි අරගෙන. කිරි අරගන්න උදේ පාන්දරට මාටින් යනකොට නෝනා පුරුදු වෙලා ඉන්නවා මාටින්ගේ කළුවර ටිකක් අඩු වෙච්ච ගමන්ම උයන ගමන් තේ එකක් හදාගෙන කිරි මඩුවට ඇවිල්ලා මාටින්ට මේ කිරි එක දෙන්න. හැබැයි එදා දවසේ මාටින් කලබලෙන් ඇහැරුණේ පරක්කු වෙලා තමයි ඇහැරුණේ. දැන් මෙතන කියනවනේ වැව අරෙහි නිදි නැතුව මේ ඇඳුම් මහපු බව කිසිම වී කරලකට
ඇලකියා නැත තවම කියලා. සමහර වෙලාවට තමන්ගේ තාත්තා විදින දුක්ඛන්ද තමන්ගේ තාත්තා කරන රස්සාව තමන්ගේ දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා යාළුවොත් එක්ක කියන්නේ නැතුව ඇති. සමහර වෙලාවට තමන්ගේ මහත්තයා මොකද්ද කරන රස්සාව කියලා තමන්ගේ බිරිඳ කියන්නෙත් නැතුව ඇති. එයා බොහෝ වෙලාවට අතිශය කැපකිරීම කරනවා ඇති. ඒ කැපකිරීම කවදාවත් එළියේ ඉදිරිපත් කරන්න ඔහු සූදානම් වෙලත් නැතුව ඇති. මාටිනුත් එහෙම මිනිස්සෙක්. මාටින් උදේ පාන්දරට යනවා ගිහිල්ලා කිරි ටික අරගෙන ඒ වැඩ ටික ඉවර කරලා තමයි තමන්ගේ වැඩපළට යන්නේ. ඉතින් එදා උදේ පාන්දර යනකොට මාටින් පරක්කු වෙලා නැගිට්ටේ ඊට කලින් දවසේ රෑ වෙනකම්ම වැඩ කරලා පුදුම මහන්සියක් තිබුණේ. මේ මහන්සිය හින්දාම මාටින්ට වෙලා යනකන් නිින්ද ගියා. ඉතින් මාටින් උදේම නැගිටලා මාටින් යනවා කිරි ටික ගන්න. හැබැයි යනකොට මාටින්ට පොඩි දෙයක් අමතක වෙලා යනවා. අමතක වෙලා යන්නේ මාටින්ගේ කලිසමට දාන බෙල්ට් එක. කලිසම පොඩ්ඩක් බුරුල්. මගට යනකොට තමයි මතක් වෙන්නේ මාටින්ට බෙල්ට් එක අමතක වුණා කියලා. හැබැයි පරක්කු වෙලා තිබිච්ච නිසා එන්න බෑ ආපහු. මේක මාටින් ඉස්සරහට ගිහිල්ලා මේ අදාළ වැඩේ කරලා වැඩපළට යන්නත් ඕන. දැන් උදේ පාන්දර ගියා ගිහිල්ලා ඉවර වෙලා මාටින් කිරිමඩුවට ගියහම කිරිමඩුවේ කිරි ගන්න අර භාජන ටිකත් ඔක්කොම අරන් ගිහිල්ලා උණු වතුර ටිකත් අරන් ගිහිල්ලා මේ එළදෙනගෙන් කිරි ටික ගන්න කිරි බුරුල්ල හොදලා කිරි ටික ගන්න ලෑස්ති වෙනවා. එකපාරටම කිරි ටික ගන්න කියලා ලෑස්ති වෙලා කිරි ගන්න ගමන් බුරුල්ල හොදලා වැස්සිගේ නැට්ටෙන් හරි කරදරයක් කරනවා මාටින්ට. අර පැත්තට මේ පැත්තට මේ ඇඟේ මැස්සෝ ඉන්න නිසා වැස්සි නැට්ටෙන් අහාට මෙහාට වනනවා. මේක මාටින්ට කිරි ගන්න මාටින්ට හරි වදයක්. ඇයි පරක්කුත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මාටින් කරන්නේ මේ අනිත් පැත්තට ගිහිල්ලා අනිත් පැත්තදලා කිරි ටික ගන්න හදනවා. වැස්සිට ඒ පැත්තද මේ පැත්තද අදාළ නැහැ. කිරි ටික ගන්නකොට අනිත් පැත්තෙන් නැට්ටෙන් ගහනවා. නැට්ටෙන් ගහනකොට මාටින්ට එකපාරට හරියට තරහ යනවා. තරහ ගියපු පාර මාටින් කරන්නේ කිරිමඩුවේ හතර වටේ බලපුවාම තියෙනවා පොඩි මේසයක්. මේ මේසේ ඇදගෙන ඇවිල්ලා මේ එළදෙනක පිටිපස්සෙන් මාටින් තියනවා. එළදෙනක පිටිපස්සෙන් තියලා මාටින් කරනවා වටේ පිටේ බලනවා කොහේ හරි ලණුවක් තියනවද කියලා. ලණුවකුත් අරගෙන මේක සාක්කුවේ දාගෙන මාටින් අර සතාගේ බෙල්ල කිට්ටුවටම කඹේ ලං කරලා මේ ගහ වටේට එළදෙනව කඹෙන් බැඳලා බෙල්ල තද වෙන්නම කඹේ ලං කරනවා. මොකද දැන් මේ මාටින්ගේ අවශ්‍යතාවය තියෙන ඉක්මනට කිරි ටික අරගෙන වැඩපළට යන්න ඕන නිසා. වැස්සිට මේක හරි අමුතු අත්දැකීමක්. මේක වෙනදට වෙච්ච අත්දැකීමක් නෙමේ. අද හරි මේ කලබලෙන් මාටිනුත් ආවේ. හරි අමුතු අත්දැකීමක්. වැස්සි මෙහෙම හිර වෙලා කිරි අරගෙන නැහැ. ඊට පස්සේ මාටින් කරන වැඩේ අර මේ ගෙනාපු ස්ටූල් එක උඩට මාටින් නැගලා වැස්සිගේ නැට්ට අල්ල ගන්නවා. නැට්ට අල්ලගෙන ගහෙන් නැමිච්ච අත්තක් තියෙනවා. මේ අත්තේ අර වැස්සිගේ නැට්ට අරගෙන සාක්කුවේ දාගෙන හිටපු ලණුවෙන් අර නැට්ටට ගැටයක් දානවා. දැන් වැස්සිට මේ කාරණාව හරි අමුතු එකක්. මේක වෙච්ච නැති වැඩක්. ඒ නිසා වැස්සි අර පැත්තට මේ පැත්තට පොඩ්ඩක් දඟලන්න ගන්නවා. දඟලන්න ගන්නකොට අර මාටින්ගේ ඇඳලා තිබිච්ච කලිසමේ බෙල්ට් එක බැරි වෙලාවයි කියලා මං කිව්වනේ. මේ බෙල්ට් එක නැති කලිසම එක පාරට මහාට මෙහාට ඇඹරෙන්න ගිහිල්ලා එක පාට ගැලවිලා බිම වැටෙනවා. දැන් ඔබ නිකන් හිතා ගන්නකො දැන් මොන වගේ යද්ද කියලා. මාටින් ඉන්නවා ස්ටූල් එකක් උඩට නැගලා වැස්සිගේ නැට්ටත් අල්ලගෙන මේ උඩින් ආපු අත්තක මේ නැට්ට බදින්න ලෑස්ති වෙනවා. බැඳ බැඳ ඉන්නේ මාටින්ගේ කලිසම ගැලවිලා. අර වෙනදට තේ හදාගෙන නෝනා තේක හදාගෙන කිරි මඩුවට එකපාරටම ඇතුළට එනවා. ඇතුළට එනකොට දකින්න දර්ශනයෙන් නෝනට හිතා ගන්න බැරි තරම් කන්ෆියුස් වෙලා යනවා. මොකද්ද මේ උනේ? මේ හිතා ගන්න බැරි තරම් මෙයා පුදුම විදිහට බය විරාන්ත වෙලා යනවා. මේ මොකද්ද උනේ? මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කිසිම හොයා බැලිල්ලක් නැතුව හදන් ආපු තේක විසි කරලා ඉවර වෙලා ආපස්සට හැරිලා ගෙදරට දුවනවා. මාටින් මේක දකින්නේ නැහැ. ගෙදරට දුවලා ඉවර වෙලා නිදාගෙන හිටපු දරුවෝ දෙන්නවත් ඇහැරවගෙන මාටින්ගේ නෝනා දුවනවා මාටින්ගේ නෝනාගේ මහ ගෙදර. දැන් මාටින් කඹේ අදාළව මේ කඹේට නැට්ට තියලා බැඳලා කිරි ටිකත් අරගෙන කිරි භාජන දෙකෙන් එළවෙදෙන්න දෙන්නගෙම කිරිත් අරගෙන ගෙදරට ඇවිල්ලා බලනකොට මාටින්ගේ නෝනා නැහැ. අල්ලපු ගෙදරින් අහලා බලනවා මේ මගේ නෝනා කොහේ හරි යනවා දැක්කද? මේ "ඕ මහ ගෙදර යනවායි" කියලා ගියා හදිස්සියක් කියලා. මාටින් කරන වැඩේ වැඩට යාම පැත්තකින් තියලා මාටින් දුවනවා මේ නෝනාගේ මහ ගෙදර. දුවපුවාම මහ ගෙදර තන්නේ කරම යුද පිටියක් වගේ වෙලා.
මොකද්ද හේතුව? මේ දැන් මාටින් අර එළදෙනත් එක්කලා මේ හිටපු විදිහ තමන්ගේ නෝන ගිහිල්ලා තමන්ගේ දෙමාපියන්ට කියලා. දැන් ඒක දැන් මහ ලොකු ගැටලුවක් මේ ගෙදර ඇතුලේ. හිතන්නකෝ එතකොට ඒ පැත්තෙන් එන්න පුළුවන් තත්ත්වය මොන වගේ වෙන්නේ නැද්ද කියලා. තමන්ගේ අම්මා තාත්තා මොන වගේ ප්‍රතිචාරයක් මාටින්ට දක්වන්නේ නැද්ද කියලා. සිද්ධිය මේකයි. දැන් මම කලින් කිව්වා ආරොන්ටි බෙග් මනෝවෛද්‍ය විශේෂඥවරයා කියනවා සිද්ධිවල වැරද්දක් නැහැ. හැබැයි සිද්ධිය දිහා අපි බලන විදිහ තමයි වැරද්ද තියෙන්නේ. යම් සිද්ධියක වැරද්දක්ද නිවැරද්දක්ද බලන්න පුළුවන් අපි ඒ සිද්ධිය දිහා බලන විදිහත් එක්ක. මේ ගෙවල් ඇතුලේ ගිනි ඇවිලෙන්න ගෙවල් ඇතුලේ මේ වගේ මහ ලොකු සිද්ධාන්ත ගොඩකට මුණ දෙන්න ප්‍රධානම හේතුව තමයි සිද්ධිය දිහා අපි බලන විදිහ. ඉතින් අද දවසේ මහ ලොකු මෙහෙවරක් කරන පිරිමි ආත්මවලට ඒ මෙහෙවරත් එක්ක බද්ධ වෙච්ච ගැහැණු ආත්මවලට එකට එකතු වෙලා ඉන්න අමාරුකම් ඇවිල්ලා විරසක වෙලා දෙපැත්තට යන්නේ නැතුව සිද්ධි දිහා බලන විදිහ වෙනස් කරගන්න අද දවසේ අපි ඔබට ආරාධනා කරනවා. පිරිමින්ට මහ ලොකු වගකීම් ගොඩක් තියෙනවා. ගෑනුන්ට මහ ලොකු වගකීම් ගොඩක් තියෙනවා. සිද්ධිය දිහා හරියට බැලුවොත් සිද්ධියේ වැරැද්දක් තිබ්බා හෝ නොතිබ්බා අපිට ගලප ගන්න පුළුවන් සිද්ධිය ඉස්සරහට කොහොමද ගලාගෙන යන්න ඕනේ හරි පාත්වයකේ කියලා. හොඳ විදිහට ගලාගෙන යන්න ඕනේ කියලා. මතක තියාගන්න වැව අරහේ නිදි නැතුව මේ ඇඳුම් මහපු බව කිසිම වී කරලකට ඇල කියා නැත තවම. එයා එහෙ මාර මහන්සියක් වෙනවා. ඒ මහන්සිය වෙන්නෙම වී කරල් හිමින් සැරේ පීදෙන තත්ත්වයට අරන් එන්න. කිරට නැමෙන තත්ත්වයට අරන් එන්න. පැහෙන තත්ත්වයට අරන් එන්න. ඔහු විඳපු දුක් ටික කියලා නැතුව ඇති. බිරිඳත් එහෙම්මමයි. ඇය රැයට නිදි නැතුව උදේ පාන්දර නැගිටලා මහ රැය දෙගොඩ හරියක් වෙනකන් දරුවෝ ටිකත් එක්කලා එකතු වෙලා මහත්යත් එක්කලා එකතු වෙලා මේ රහ ජීවිතයක් නීරස විදිහට ගෙවන එක මොන තරම් අපරාධයක්ද? ලොකු කාලයක් නෑ. පොඩි කාලයක් ඇතුලේ මහා ලොකු ගොඩක් දේවල් විඳින්න තියෙන කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුලේ අපි ජීවිතේ විඳින්න හුරු වෙමු. සිද්ධිය දිහා බලන විදිහ වෙනස් කරගමු. සිද්ධිවල වැරද්දක් තිබ්බොත් ඒ වැරද්ද නිවැරදි කරගන්න උත්සාහ කරමු. අද දවසේ මේ පණිවිඩේ ඔයාගේ හිත ඇතුළට බද්ධ කරගත්තොත් ගොඩක් දේවල් වල සිද්ධිවල වැරදි තිබ්බා හෝ නොතිබ්බා ඒ සිද්ධිය දිහා බලන විදිහත් එක්ක මූණ දෙන ඊගාව ප්‍රශ්න ටික निराකරණය කරගන්න, කලමනාකරණය කරගන්න ඔබට වාසනාව හම්බෙයි. එහෙනම් අද දවසේ එක දෙයක් හිතට ගන්න. ගෙවෙන හැම තත්පරයක්ම හැම විනාඩියක්ම ජීවිතේ විඳින්න විඳවන දේවල් වලින් අයින් වෙන්න අවශ්‍ය පසුබිම් හදාගන්න. ඒක ඔබට කරන්න පුළුවන්. ඒ ඇතුලේ ලස්සන සතුට පවුලක් හැදෙයි. දරුවෝ, දෙමව්පියෝ, ආදරණීය බිරිඳ, ආදරණීය ස්වාමි පුරුෂයා මේ සියල්ලම සතුටින් ගෙවන තත්පර ගාන ගේ ඇතුලේ වැඩි වෙයි. එහෙනම් අද දවසේ මේ දුන්න පණිවිඩේ මුළු ජීවිත කාලෙටම බද්ධ කරගන්න ඔබට ආරාධනා කරන ගමන් හැම කෙනාම ලොකු කැපකිරීමක් කරන නිසාම ඔබ ඔබේ ජීවිතේ කැපකිරීම ටික කරන්න. ජීවිතේ අනාගතය වෙනුවෙන් සතුට උපදවන්න. ඔබට සුබම සුබ ලෝක කාන්තා දිනයක්.